ආයිබෝවන් ඩ්‍රයිව් ඇකඩමි වෙතින් ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබ කවදා හරි පාරේ යද්දී කිසිම සංඥාවක් නොදී හදිසියෙන් මන්තිරු මාරු කරන නැත්නම් හැරෙන වාහනයන් නිසා කලබල වෙලා තියෙනවද? නැත්නම් ඔබ සංඥා දැම්මත් අනෙක් රියදුරන් ඒවා තේරුම් ගන්නේ නැහැ කියලා හිතලා තියෙනවද? අද අපි කතා කරන්නේ අපේ රියදාවනේ ඊටාම සරල නමුත් අතිශයින්ම වැදගත් දෙයක් ගැන. ඒ තමයි වාහන සංඥා. නැන්දන් ඉන්ඩිකේටර්ස්. අපේ රටේ පාරවල් වල සංඥා භාවිතය කියන්නේ බොහෝ විට නොසලකා හරින දෙයක් වෙලා. සමහරු හිතනවා සංඥා දැමීම කියන්නේ තමන්ගේ ගමනාන්තය අනෙක් අයට කියන එක කියලා. තවත් සමහර අය හිතනවා තමන්ට ඉක්මන යන්න පුළුවන් නම් සංඥා අවශ්‍ය නැහැ කියලා. නමුත් මේ සංඥා නොමැතිව රිය ධාවනය කිරීම නිසා පාරේ ඇතිවන අවුල් සහගත තත්ත්වයන් අනතුරුදායක අවස්ථා ගැන අපි හිතලා බලලා තියෙනවද? ඇත්තටම සංඥා හදලා තියෙන්නේ මොකටද? සංඥා කියන්නේ ඔබ ඊළඟට කරන්න යන දේ අනෙක් රියදුරන්ට සහ පදිකයන්ට දැනුම් දෙන sannivedana මෙවලමක්. ඔබ දකුණට හැරවීමට සූදානම් වන විට දකුණු සංඥාව දැමීමෙන් අනෙක් රියදුරන්ට ඒ ගැන දැනුම් දෙනවා. එවිට එවුන්ට සූදානම් වෙන්න පුළුවන්. මේ අනතුරු වළක්වා ගැනීමට රථවාහන තදබදය අවම කිරීමට මාර්ගයේ සුමට ගමනාගමනයටත් විශාල උපකාරයක් වෙනවා. සංඥා භාවිතය කියන්නේ ඔබ අනෙක් රියදුරන්ට දක්වන ගෞරවයක් සහ වගකීමක්. සංඥා නොමැතුව රිය ධාවනය කිරීමෙන් සිදුවන වාහනය ඊටාම විශාලයි. පළමුව එය අනතුරුදායකයි. අනෙක් රියදුරන්ට ඔබේ ඊළඟ ක්‍රියාව ගැන අදහසක් නැති නිසා ඔවුන්ට හදිසියෙ තිරිංග යොදන්න නැත්නම් මන්තිරු මාරු කරන්න සිද්ධ වෙනවා. දෙවනුව එය රථවාහන තදබදය වැඩි කරනවා. අනෙක් රියදුරන්ට ඔබේ චලනය ගැන අවිනිශ්චිතතාවයක් ඇති වෙන විට ඔවුන්ට වේගය අඩු කරන්න නැත්නම් අතර කරන්න සිද්ධ වෙනවා. මෙම සමස්ත රථවාහන ප්‍රවාහනයටම බලපානවා. තෙවනුව එය අනෙක් රියදුරන් අතර කෝපය සහ කලකිරීම ඇති කරනවා. මාර්ගයේ සාමය සහ සහයෝගීතාවය බිඳ දමනවා. එහෙනම් සංඥාව නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද? මතක තියාගන්න ඔබ හැරවීමට හෝ මන්තිරු මාරු කිරීමට පෙර ප්‍රමාණවත් දුරකින් සංඥා දැමිය යුතුයි. මේ අනෙක් රියදුරන්ට සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙනවා. හදිසියෙන් සංඥා දැමීමෙන් හෝ හැරෙන මොහොතේ සංඥා දැමීමෙන් පළක් නැහැ. ඔබේ සංඥාව පැහැදිලිව සහ නියමිත වේලාවට අනික් අයට පෙනිය යුතුයි. ඒ වගේම ඔබ හැරවීම හෝ මන්තිරු මාරු කිරීම අවසන් වූ පසු සංඥාව නිමා දැමීමට මතක තියාගන්න. හොඳ රියදුරෙක් කියන්නේ සංඥා නිවැරදිව භාවිතා කරන කෙනෙක්. ඒ ඔබේ වගකීමක්. ඔබ සංඥා භාවිතා කිරීමෙන් අනෙක් රියදුරන්ට ඔබේ අභිප්‍රාය පැහැදිලි කරනවා. මේ අනතුරු වළක්වා ගැනීමට මාර්ගයේ සුමට ගමනාගමනයට මාර්ගයේ සාමය පවත්වා ගැනීමටත් අත්‍යවශ්‍යයි. ඔබේ සෑම චලනයක්ම අනෙක් අයට පැහැදිලි වෙන පරිදි සංඥා භාවිතා කරන්න. මොකද පාරේ ආරක්ෂාව කියන්නේ අපි හැමෝගෙම වගකීමක්. ඩ්‍රයිව් ඇකඩමි ලෙස අපි නිතරම උත්සාහ කරන්නේ ආරක්ෂිත සහ වගකීම් සහගත රියදාවන සංස්කෘතියක් අපේ රටේ ඇති කරන්න. සංඥාව නිවැරදිව භාවිතා කිරීමක්. ඒකේ වැදගත් කොටසක්. අපි හැමෝම මේ ගැන අවධානය යොමු කළොත් අපේ පාරවල් තවත් ආරක්ෂිත තරම් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ වතාවේ ඔබ රිය පදවන විට හැරවීමට හෝ මන්තිරු මාරු කිරීමට පෙර මොහොතක් හිතන්න. ඔබ සංඥා දැම්මද? එය නියමිත වේලාවට දැම්මද? හොඳ රියදුරෙක් කියන්නේ වාහනය පාලනය කරන කෙනෙක් විතරක් නෙවෙයි. තමන්ගේ හැසිරීම පාලනය කරන කෙනෙක්. ඔබත් මේ අදහසට එකගනම් මේ වීඩියෝ ෂෙයා කරන්න. ඔබේ වටිනා අදහස කමෙන්ට් එකකින් ලියන්න. ඩ්‍රයිව් ඇකඩමි සමග ආරක්ෂිත රියදාවනයේ පුරුද්දක් කරගනිමු. ස්තුතියි. ජය වේවා.